සමගින් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණක පිළිබඳ ගැටලුවක්. IQ paper එක ගණක පිළිබඳ ගැටලුවක් එන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා අපි බලමු කොහොමද සරලව ගණක පිළිබඳ ගැටලුව විසඳන්නේ කියලා. මේ ගණන දීලා තියෙනවා. පැත්තක දිග අඟල් 6ක් වූ ස්ටිලිපෝම් කැවැල්ලක් ගත් ළමයෙක් එය පැත්තක දිග අඟල් 6ක් වන කුඩා කොටස් රාශියකට වෙන් කරනු ලැබුවේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිසියල්ලීම නිල් රතු දම් තීන්ත ගැල්වීමෙන්. පසුය. ඉන්පසුව ඔහු එහි කුඩා ස්ටිලිපෝම් කැබලි ගොඩවල් රාශියකට වෙන් කරනු ලැබුවේ ඒ කිසියම් සුවිශේෂී ලක්ෂණයක් පදනම් කර ගනිමින්. ඒ ගැටලුවට අදාළ ප්‍රශ්න පහක් අහලා තියෙනවා. අපි බලමු මේ ගැටලුවට අදාළ ප්‍රශ්න ටික කොහොමද සරලව විසඳන්නේ කියලා. මෙවැනි තවත් IQ ගැටලු ඉස්සරහට බලන්න ඕන නම් අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු විගස ඔයාලට නරඹන්න පුළුවන්. අපි බලමු මේ දත්ත වලින් කොහොමද මේ ගැටලුව සරලව විසඳන්නේ කියලා. ගාන කියනවා පැත්තක දිග අඟල් 6ක් වන සිලිකෝන් කැබල්ලක්. ඒ කියන්නේ ඝනකයක්. අපි පැත්තක දිග අඟල් 6ක් වන ඝනකයක් සාපේක්ෂව හඳගමු. පැත්තක දිග අඟල් 6ක් වන එක පැත්තක දිග අඟල් 6ක් වන සිලිකෝන් කැබල්ලක්. මේ පැත්තක දිග අඟල් 6යි. මේ පැත්තේ අඟල් 6යි. මේ පැත්තේ අඟල් 6යි. මේ උසයි පල්ලයි දිගයි ඔක්කොම අඟල් 6ක් වන සිලිකෝන් කැබල්ලක් තියෙනවා. ඊට පස්සේ ගාන කියනවා ළමයෙක් ඒ පැත්තක දිග අඟල් 1ක් වන කුඩා කොටස් රාශියකට වෙන් කරලා ඇති. එහෙනම් මේ එක පැත්තක් ඒ ගාන ළමයා එක පැත්තක අඟල් 1ක් වන සිලිකෝන් කැබලි වල තමයි වෙන් කරලා තියෙන්නේ. මේ එක පැත්තක් කැබලි 6කට වෙන් කරන්න පුළුවන්. මේ ලොකු ඝනකයේ දිග පැත්තක මේ දිග පල්ල උස අඟල් 6ක් වෙන හින්දා මේ එක පැත්තක් කොටස් 6කට වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න අඟල් 6ක් වන කුඩා කොටස් මේ 6කට වෙන් කරගන්න පුළුවන්. ඒ ළමයා වෙන් කරලා තියෙන අඟලක් වන ත්‍රිපෝම් එක පැත්තක දිග අඟලක් වන ත්‍රිපෝම් කැබලි නිසා. කුඩා කොටස් 6කට වෙන් කරලා දැන් මේකත් අඟල් 1යි මේකත් අඟල් 1යි මේකත් අඟල් 1යි මේකත් අඟල් 1යි අඟල් 1යි. දැන් මේ විදිහටම මේ පැත්තත් අඟල් 1 විදිහට කොටස් 6කට වෙන් කරගන්නවා. මොකද උසත් අඟල් 6යි මේ ලොකු ඝනකයේ. ඒ ළමයා අඟල් 1ක් වන ත්‍රිපෝම් කැබලි වලට තමයි වෙන් කරලා තියෙන්නේ. මේ කොටස් වලට වෙන් කරගන්න. මේ විදිහට ඒ ළමයා මේ පැත්තෙත් වෙන් කරගන්න. මේ මෙහෙම කරාට පස්සේ ගානේ පළවෙනිටම අහනවා ළමයා වෙන් කරන ලද කැබලි සියල්ලෙම එකතුව කියලා. ඒක හදන්නේ පැත්තක දිග 6යි පල්ලත් 6යි උසත් 6යි. ඒ 6ේ ඝනය. ඒ කියන්නේ 6 ගුණ කිරීම 6 ගුණ කිරීම 6 උත්තරේ 216යි. 216යි. ඒ ළමයා වෙන් කරගත්තු කැබලි ගාන 216යි. උත්තරේ එහෙම ගන්නේ. 6 ගත්තේ ඒ ළමයා අඟලක් වන කොටස් වලට තමයි වෙන් කරන්නේ. ඒක තමයි 6 ගුණ කිරීම කියලා ගන්නෙ. නැත්තම් වෙනස් වෙනවා. සමහර වෙලාවට ගන්න පැත්තක දිග අඟල් 6 කියලා දෙන්නේ නැතුව සමහර වෙලාවට ගාන දෙනවා උත්තරේ මේ ළමයා කොටස් 216කින් යුත් කොටස් වලට වෙන් කරගන්නවා කියලා පැත්තක දිග කීයද කියලා අහන්න පුළුවන්. එතකොට හොයන්නේ 216 ඝන සංඛ්‍යාව වෙනවා. එතකොට උත්තරේ 6යි පැත්තක දිග අඟල් 6ක් වෙනවා. එහෙම තමයි හදන්නේ. ඊට පස්සේ අහනවා වර්ණ දෙකක් පමණ කාලය පිට කැබලි ගන්න කීයද කියලා. එක් කොටකට වෙන් කරන ලැබුවේ නම් එහි තිබූ කැබලි ගන්න කීයද? වර්ණ දෙකක් පමණ කාලය පිට. දැන් මේකේ මැද කොටසේ මෙන්න මේ ටිකේ එක වර්ණයක් පමණයි ආලේප වෙලා තියෙන්නේ. මේ ටිකේ එක වර්ණයක් විතරයි ආලේප වෙලා තියෙන්නේ. දැන් මේ පැත්තේ දැන් වර්ණ හතරයිනේ මේ පැත්තේ රතු කියලා ගත්තොත් විරුද්ධ වර්ණ මේ පැත්තේ රතු වෙනවා. රතු නිල් මේ පැත්තේ නිල් නම් මේ පැත්තේ නිල්. මේ පැත්තේ දම් මේ පැත්තේ මේ යටි පැත්තේ මේ ටිකේ එක වර්ණයක් විතරයි ආලේප වෙලා තියෙන්නේ මේ අතර ටිකේ. හැබැයි ඊට පස්සේ මෙන්න මේ ටිකේ වර්ණ මේ කොන් හතරේ කොන් හයක් තියෙනවා. ඒ කොන් හයේ තියෙන ඝන කටක් තියෙන කොන් හයේ කොන් අටේ තියෙන ඝනක 8යි ඒවයි වර්ණ තුනක් ආලේප විතරයි. එහෙනම් මේ කියන්නේ වර්ණ දෙකක් පමණක් ආලේප. එහෙනම් මේකට ගන්න බෑනේ. මේකට ගන්න බෑ වර්ණ දෙකක් ආලේප තියෙන හින්දා. දැන් මේ කියන්නේ වර්ණ දෙකක් පමණක් ආලේප ඝන කීයද කියලා. ඒක නිසා ගාන හදන්නේ. දැන් එක පැත්තක තියෙන ඝනක සියල්ලම 6යි. එක පැත්තක දැන් මේ පැත්ත විතරක් ගත්තා.
ගණක 6යි තියෙන්නේ. ඒකින්ද 6 ලියනවා. එක පැත්තක දිග 6 හින්දා 6 ලියනවා. 6න් දෙකක් අඩු කරන්න ඕන. මේ අඩු කරන දෙක තමයි මෙන්න මේ දෙක. මේ අඩු කරන්නේ මෙන්න මේ කොන් දෙකේ තියෙන මෙන්න මේ කොන් දෙකේ තියෙන ගණක දෙක තමයි අඩු කරන්නේ. මෙන්න මේ කොන් දෙකේ තියෙන ගණක දෙක. මොකද ඒවයි වර්ණ තුනක් කාලයකට තියෙන හින්දා ඒක අඩු කරනවා. වර්ණ තුනක් කාලයකට තියෙන හින්දා ඒක අඩු කරන්න ඕන. එතකොට 6න් දෙකක් ගියාම උත්තරේ 4යි. 4 නෙමෙයි උත්තරේ. 4 නෙමෙයි උත්තරේ. ඒ එක පැත්තක. ඒ කියන්නේ එක තීරුවක විතරක් තමයි මෙන්න මේ තීරුවේ කියලා ගත්තොත් මෙන්න මේ තීරුවේ තමයි ඔය 4 මෙන්න මේ තීරුවේ තමයි 4. දැන් මේ තීරුවේ තමයි වර්ණ දෙකක් කාලයකට තියෙන්නේ. ඔය වගේ තීරු 12ක් තියෙනවා ගණක එක. ඒකින්ද 4 ගුණ කරන්න ඕන 12යි. ඒ වගේ තීරු 12ක් තියෙනවා. මෙතන එකයි මෙහෙම ගත්තොත් ගණකයේ තීරු 12ක් තියෙනවා. ඒකින්ද මේ 4 12න් ගුණ කරාම 4න් 12න් ගුණ කරාම උත්තරේ එනවා 48. දෙවෙනි එකට උත්තරේ 48. දෙවෙනි එකට උත්තරේ 48. තුන්වෙනි එක අපි අහන්නේ එකතු වර්ණයක්වත් තාලයේ පිට නෝ ගණන් ගන්න. එකතු වර්ණයක්වත් තාලයේ පිට නෝ කියන්නේ මේ පිට තියෙන මුකුත් නෙමෙයි මේ ගණකය අභ්‍යන්තරයේ තියෙන ගණකවල තමයි එකතු වර්ණයක්වත් තාලයේ පිට වෙලා නැත්තේ. ඒක හදන්න ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් මේක මෙහෙම හදන්න පුළුවන්. දැන් එක පැත්තක විතරක් කාලයේ පිට ගණන් එකතු කරනවා. ඔව් පැති 6ම. ඒ එක පැත්තක විතර කාලයේ පිට ගණන් ගන්න දැන් පැති දෙකම කාලයේ පිට ගණන් ගන්න අපි දෙවෙනි එකේ හොයාගත්තා 48යි කියලා. ඒක පැත්තක වුණා කාලයේ පිට ගණන් ගන්න හොයනවා. ඒක පැති දෙකේම කාලයේ පිට ගණන් ගන්නවට එකතු කරලා පැති තුනේම කාලයේ පිට ගණන් ගන්නට එකතු කරලා අරගෙන මුල් ගානින් අඩු කරලා එහෙම ගන්න පුළුවන්. හැබැයි එහෙම ගන්නදී වැරදෙන්න පුළුවන්. ඒක නිසා ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් එක පැත්තක ගණකේ එක පැත්තක දිග අඟල් 6යි. ඒකින්ද ඉස්සෙල්ලා වගේම 6 දෙකක් අඩු කරනවා. 6 දෙකක් අඩු කරනවා. එකට වරහන් දානවා. ඊට පස්සේ අනිත් පැත්තේ 6 දෙකක් අඩු කරනවා. පැති තුනේම කියලා තමයි මේ ගන්න හදන්නේ. ඒක දෙකක් අඩු කරනවා. ඊට පස්සේ තව පැත්තක් ගන්නවා. 6 තව දෙකක් උස පැත්තක් ගන්නවා. ඒ වගේම 6 දෙකක් අඩු කරනවා. 6 දෙකක් අඩු කරනවා. දැන් මේ ටික 6 දෙකක් අඩු කරාට මේ ටික ගුණ කරන්න ඕන. මේ පැති තුනම ගුණ කරාට පස්සේ තමයි ඒකේ උත්තරේ ගන්න පුළුවන්. එතකොට 6 දෙකක් ගුණ කරාම 4යි. ඒක ගුණ කරනවා 6 දෙකක් අඩු කරාම 4යි. අනිත් එකේ 4යි. මේ ගුණ කරාම උත්තරේ එනවා 4 වරක් 4 16යි. 16 වරක් 4 64යි. උත්තරේ 64යි. තුන්වෙනි එකට. මේක තමයි මේ ගණක පිළිබඳ සියලුම ගණන් හදන්න පුළුවන්. කෙටි ක්‍රමයක් තමයි මේක. නැත්නම් පැටලෙන්න පුළුවන්. අම හදන්න ගියා. ඊට පස්සේ හතරවෙනි ගානෙන් අහනවා එක් වර්ණයක් පමණක් කාලයකට කැපිලි ගන්න කීයද කියලා. හතරවෙනි එකෙන් අහන්නේ එක් වර්ණයක් පමණක් කාලයකට කැපිලි ගන්න. එක් වර්ණයක් පමණක් කාලයකට කැපිලි ගන්න මම පෙන්නුවා ඉස්සෙල්ලා. එක් වර්ණයක් පමණක් කාලයකට කැපිලි ගන්න තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ වටේ විතරයි එක් වර්ණයක් පමණක් කාලයකට කැපිලි ගන්න තියෙන්නේ. අනිත් සියල්ලකේම තියෙන්නේ වර්ණ දෙකක් හෝ වර්ණ තුනක් කාලයකට කැපිලි. දැන් මේ වගේ පැති හයක් තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ පැති හයක් තියෙනවා ගණකේ. ඒක නිසා එක පැත්තක පමණක් ආලිය පිට කිව්වම මේ එක පැත්තක ගණකේ එක පැත්තක දිග අඟල් 6යි. එක පැත්තක දිග අඟල් 6යි. අඟල් 6න් අඩු කරන දෙක. ඒ දෙක තමයි මේ කොනේ තියෙන ටික. මේ කොනේ තියෙන දෙක තමයි අඩු කරන්නේ. මේ පැත්තේ එකක් තියෙනවා. කියන්නේ මේ තීරුව. මේ තීරුව තමයි අඩු කරන දෙකට අදාළ වෙන්නේ. මේ තීරුවේ තමයි ඔය අඩු කරන දෙක අදාළ වෙන්නේ. ඒක දෙක අඩු කරනවා කියන්නේ ඒක තමයි. එහෙනම් 6න් දෙකක් අඩු කරනවා. 6න් දෙකක් අඩු කරාට පස්සේ 6න් දෙකක් අඩු කරාට පස්සේ 4යි. දැන් එතකොට එක පැත්තකට 4යි තියෙන්නේ. ඔය මේ කොනේ දෙක අඩු කරාට පස්සේ මේක ගත්තේ. මේක නම් ඔය ඇතුළත එක පැත්තක පවණක් වර්ණ ආලේපිත කියන්නේ ඔන්න ඔය මෙහෙම. දැන් මේ පැත්තේ කොනේ දෙක අඩු කරාට පස්සේ මේ පැත්තේ එතකොට 6න් දෙකක් ගියාම 4යි. ඒ වගේම මේ පැත්තෙත් කොනේ දෙක ගියාට පස්සේ ඒ වගේම 4යි. එතකොට 4යි මෙතෙන්ට 4 නෙන්නේ. ඒ කියන්නේ මේ එක පැත්තක එකක් තමයි මෙතෙන්ට ගත්තේ. දැන් අනිත් පැත්තෙත් ඒකම කරන්න ඕනේ. ඒකින්ද මේ පැත්තේ එහෙම මෙතෙන්ට ගන්න විදිහට ත්‍රිකෝණාශ්‍රේ වර්ගඵලය හොයන්න වගේ තමයි එතෙන්ට එන්නේ. එතකොට මේක ගුණ කරනවා 4යි. එතකොට ඒ කොටුවට අදාළ කොටු ගාන එනවා. ඒකට අදාළව 16ක් තියෙනවා. එක පැත්තක පමණ කාලය පිට ගණක 16ක් තියෙනවා. ලොකු ගණක එක පැත්තක. ඒකින්ද මේ වගේ පැති 6ක් තියෙනවා. මේක ගුණ කරන්න ඕන 6යි. එතකොට තමයි එක පැත්තක පමණ කාලය පිට ගණක සියල්ලේම එකතු වෙන්නේ. එතකොට උත්තරේ එනවා අපිට 96යි කියලා. උත්තරේ 96යි කියලා. ඒ ගණන් හරි. ඊට පස්සේ අහනවා එක් වර්ණයක්වත් ආලේපිත කුඩා ගණක ගන්න. එක් වර්ණයක්වත් කියන්නේ වර්ණ තුනම, ඒ කියන්නේ එක් වර්ණයක්වත් කියන්නේ එක වර්ණයක් පමණ කාලීපිත වෙලා තියෙන්නත් පුළුවන්. වර්ණ දෙකක් කාලීපිත වෙලා තියෙන්නත් පුළුවන්. වර්ණ තුනක් කාලීපිත වෙලා තියෙන්නත් පුළුවන්. ඒ තුනම තියෙන එක තමයි එක වර්ණයක්වත් කාලීපිත වෙලා තියෙනවා කියන්නේ. එහෙනම් පස්සේ මේක උත්තරේ ගන්න වෙන්නේ අපි දැන් එක වර්ණයක් කාලීපිත වෙලා තියෙන එක ගන්න හිව්වා. මෙතෙන්දී හතරවෙනි එකේදී 96 කියලා.
96 කියලා ඒක හොයාගත්තා. ඊට පස්සේ වර්ණ දෙකක් කාලය පිට එක අපි හොයාගත්තා. වර්ණ දෙකක් කාලය පිට එක අපි හොයාගත්තා. දෙවෙනි එකේදී 48යි කියලා. 48යි කියලා. වර්ණ තුනක් කාලය පිට එක අපි කවුරුත් දන්නෝ ඝන කටයි කියලා. ඒ කොන් අටේ තියෙන ඝන කටේ තමයි විශාල ඝනකයේ කොන් අටේ තියෙන ඝන කටේ තමයි වර්ණ තුනක් කාලය පිට නැති. මෙන්න මේ කොන් අටේ. මෙන්න මේ කොන් අටේ තමයි මෙන්න මේ කොන් අටේ තමයි විශාල ඝනකයේ මෙන්න මේ කොන් අටේ තමයි විශාල ඝනකයේ මේ කොන් අටේ තියෙන මේ කොන් වල තියෙන එක තමයි වර්ණ තුනක් වුණා කාලය පිට වෙලා තියෙන මෙන්න මේ කොන් වල විතරයි අනිත් හැම එකේම එක්ක වර්ණ දෙකක් නැත්තම් වර්ණ තුනක් මේ වගේ තමයි වර්ණ තුනක් කාලය පිට වෙලා තියෙන්නේ මේ වගේ මෙතනත් එකක් තියෙනවා ඒකත් එක්ක 8 හරිනේ ඒක තමයි එතකොට එතෙන්ට එන්නේ මෙතෙන්ට වර්ණ තුනක් කාලය පිට වෙලා තියෙන්නේ එතකොට උත්තරේ ගන්න පුළුවන් මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ 152යි කියලා උත්තරේ එනවා මෙහෙම තමයි මේ ගණන් හදන්නේ. හරි මෙහෙම හදනකොට හරිය ලේසියෙන් හදන්න පුළුවන්. නැත්නම් මේක දුවලා දුවලා එහෙම හදන්න පුළුවන්. ඒකට පැටලෙනවා. වෙලාව මදි වෙනවා. හදා ගන්න බැරි වෙනවා. ඒක නිසා මෙහෙම හදන්න. මෙහෙම හදන ලේසියෙන් හැම ගණනකට මේ තියරියම යන්න. එතකොට හැම ගණනක්ම ලේසියෙන් හදන්න පුළුවන්. අපි මේ වගේ තවත් තර්කන ගැටලුවක් එක්ක ඉස්සරහට හමු වෙමු. සුබ දවසක්.